හෙලෝ ගයිස් ඔන්නද ඔයාලට ඕල් සීසන් එක ටාගට් කරලා කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක ගෙනලා තියෙනවා. අපි මේ වීඩියෝ කතා කරමු SEI USDT ගැන. ඒ වගේම මම මතක් කරනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. right මේකේදී මට සිනාරියෝස් දෙකක් තියෙනවා. මම මේ දෙකෙම එක්ස්ප්ලেইন කරන මොනවා වගේද වෙන්න තියෙන්නේ කියලා. මගේ තියෙන පළවෙනි සිනාරියෝ එක ගන්නවා. මෙතන බලන්න තියෙන්නේ 1 2 3 4 5 ඉම්පල්ස් වේව් එකක්. ඒ කියන්නේ මේක අපිට ගන්න පුළුවන් එකක් 1 2 3 4 5 විදියට ඉම්පල්ස් එක ඉවරයි කියලා ගන්න පුළුවන්. ඒක මම මේකට wave 5 එකක් කියලා දාගෙන තියෙන්නේ. නැත්නම් අපිට ගන්න පුළුවන් මේක A එකක් B එකක් C එකක් විදිහට අරගෙන මේක wave W එකක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්නේ එහෙනම් මේජර් කරෙක්ෂන් එකක අපි ඉන්නේ. right මම මේ කරෙක්ෂන් එක කවුන්ට් කරලා පෙන්නන්න මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. මම අපිට අරන් තිනවා 1 2 3 4 5 විදිහට wave A එකක් කම්ප්ලීට් කරලා තියෙන විදිහට ඒ වගේම WXY විදිහට double 6 එකෙන් wave B එක කම්ප්ලීට් කරලා තියෙන විදිහට right. අපි දන්නවා wave A එක කම්ප්ලීට් කරලා B එක කම්ප්ලීට් කරලා. එහෙනම් wave C එක තමයි කම්ප්ලීට් කරන්න. මම මෙතන අරන් තිනවා 1 2 3 4 5 විදිහට ඉම්පල්ස් එකකින් wave C එකත් කම්ප්ලීට් කරලා තියෙන විදිහට. right ඒකත් හරියටම පැරලල් channel එකේ ටාගට් එකේම තමයි මේක බවුන්ස් වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ මාකට් එකේ මොකද උනේ right ඊට පස්සේ මාකට් එකේ මොකද උනේ right price එක ඊට පස්සේ අප් උනේ double zigzag correction එක. කියන්නේ double zigzag correction තමයි මාකට අප් උනේ. ඊට පස්සේ මෙතන leading diagonal එකේ wave A complete කරලා A B complete කරලා C එක විතර මාකට් එක drop වුණා. right C එකෙත් අපිට impulse එක count කරගන්න පුළුවන් 1 2 3 4 5 විදිහට. එතකොට මම මේ අරන් තියෙන correction එක simple zigzag එකක් A B C විදිහට. right දැන් මම මෙතන explain කරනවා මොනවයි correction නැද්ද අරන් තියෙන්නේ කියලා. right මට මෙතන මේ simple zigzag එක ගන්න පුළුවන් wave W එකක් විදිහට. කියන්නේ double zigzag එකේ wave W එකක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් මට flat එකේ wave A එකක් කියලා ගන්න පුළුවන්. right ඊට පස්සේ අපි දන්නවා මෙතන හැදෙන්න ඕනේ wave X එකක්. wave X එකක් හැදෙන්න ඕනේ. right ඒ wave X රන් තියෙනවා A B C විදිහට flat idea එකක්. ඒ කියන්නේ A complete කරා දැන් wave B එක complete ඊට පස්සේ මම ටිකක් පෙන්නන ඕනේ wave C එක. right තව කාටරි ප්‍රශ්නයක් ඇති ඇයි මේක wave X එකක් කියලා ගත්තේ නැත්තේ කියලා. කියන්නේ මේක W X එකක් කරගෙන Y එකක් ගත්තේ නැත්තේ. right මේ correction එකෙන් සාපේක්ෂව අපි මෙතන ratio analysis එක කරොත් මෙතන wave X එකක් වෙන්න තියෙන probability ගොඩක් අඩුයි. ඒකයි මම මෙතන flat idea කරන් දෙන්නේ A B C විදිහට. right මම මෙතන තියෙන expanding flat idea එක හරි. ඒ වගේ මම මේකේ target වල පෙන්නන්න. right මෙතන expanding flat එක වැඩ කරන නිසා මාකට් එකේ C එක extend වීම හැකියාවක් තියෙනවා A B C විදිහට. right අපි මෙතන double six එක ගත්තොත් ඒ කියන්නේ W X Y විදිහට double six එක ගත්තොත් මේ wave X එක යන්න පුළුවන් target තමයි මම මෙතන දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ C එක යන්න පුළුවන් 1 2 3 4 5 විදිහට මේ targets වලට. ඒ කියන්නේ ඩොලර් 0.5 ඉඳන් 0.9 විතර දක්වා මේ X එක complete. ඒ කියන්නේ මේ wave X එක complete කරන්න මේ expanding flat එකේ wave C එකට යෑමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතන wave X එක complete කරොත් මේ range එක වලට watch කරන් ඉන්න පුළුවන් targets විදිහට. ඒ කියන්නේ මේ impulse එකේ යන targets විදිහට මේ levels වලට watch කරන් ඉන්න පුළුවන්. ඊට ඒ වගේම අපි දන්නවා මේකම flat එකක් විදිහට ගන්නත් පුළුවන්. A එකක් B එකක් C එකක්. ඒකේ wave B එකට ගන්න පුළුවන්. flat එකේ wave B එකට ගන්න පුළුවන් A B C විදිහට expanding flat එකක් ගන්න පුළුවන්. එහෙනම් expanding flat එකක් ගත්තොත් මේකෙදී right මෙතන expanding flat එකක් ගත්තොත් මේ wave C එක මේ levels වලට extend වෙන්න ඕනේ. කියන්නේ මෙතන A එකක් B එකක් C එකක් විදිහට අපිට flat idea එකක් ගන්න පුළුවන්. මේ flat එක වැඩ කරොත් price එක 1.9 සිට 2.6 දක්වා තියෙන price range එකට මේ හැකියාව තියෙනවා. කියන්නේ A එකක් B එකක් C එක wave C එක extend වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම double six එකේ කොට ගන්න market එක මෙතන X එකක් complete කරන්න ගියොත් price එක W X Y විදිහට දැන් wave X එක මේ levels වලට මේ හැකියාවක් තියෙනවා. ඔය දෙක watch කරන් ඉන්න. කියන්නේ ඒ වගේ මතක් කරනවා ඔයාලා වීඩියෝ ස්කිප් නොකර බලන්න. මොකද මම ඊළඟ සිනාරියෙන් කතා කරා මාකට් එකේ මෙතන ලෝකලි වෙන්න පුළුවන් දේ මාකට් එකේ තියෙන අපේ නැත්නම් තව එකපාරක් ඩ්‍රොප් වෙලා මාකට් අපේ දේ. ඒ නිසා වීඩියෝ ස්කිප් නොකර ඊකටම බලන්න. රයිට් ඒ වගේම ඔයාලා මේ සිනාරිය වැඩ කරොත් ඒ කියන්නේ මෙතන ඩබල් සික්ස් එකක් ගෝ ෆ්ලැට් එකේ wave B සිනාරිය වැඩ කරොත් මාකට් එක මේ කාලය ඇතුළත හයි එකක් කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ රේන්ජ් එක ඇතුලේ. දැන් තව කටට ප්‍රශ්නයක් ඇති මේ මෙච්චර ලොකු රේන්ජ් එකක් ආවේ කියලා. මෙතන කරෙක්ෂන් සාපේක්ෂව wave B එක හෝ flat එක wave B එක හෝ wave X එක මේ වගේ කාලයක් ගන්න ඕනේ right. ඒක නිසා තමයි අපිට මෙතනින් complete කියලා කලින් ගත්තේ නැත්තේ. ඒ නිසා ඔයාලට මේ levels ටික සහ මේ zone එක watch කරන් ඉීමේ හැකියාවක් තියෙනවා. right. ඒ වගේම ඔයාලා මතක් කරන්න ඕනේ අපේ advanced elite membership එකේ අලුත් batch එක පටන් ගන්නවා මේ නොවැම්බර් 8 වෙනිදා right. මේක special batch එකක්. ඒ කියන්නේ මේක අවුරුද්දට එකපාරක් කරන special batch එකක්. ඒ නිසා මේක මග අරගන්න එපා. කවුරු advanced elite ඉගෙන ගන්න බලන් ඉන්නවනම් මේ අවස්ථාව මග අරගන්න එපා. මොකද හේතුව ඒ කියන්නේ මේ බැච් එකට ජොයින් හැමෝටම 50% ඔෆ් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක අවුරුද්දට එකපාරයි කරන්නේ. right ඒක මේ නොවැම්බර් 8 වෙනිදා පටන් ගන්නවා. ඒ නිසා ඇඩ්වාන්ස් එලියට් ඉගෙන ගන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් අවස්ථාව මිස් කරගන්න එපා. ඒ වගේ මේකට ගන්න සීමිත පිරිසක් විතරයි මුලින් රෙජිස්ටර් වෙන මෙම්බර්ස් ටික විතරයි අපි මේ මෙන්ටර්ෂිප් එකට සහභාගී කරගන්නේ. ඒ වගේ මෙතන ඔයාලට පේන්නේ අපි කතා කරන කන්ටෙන්ට් එක මම කලින් කියලා දෙනා වගේ මේ කන්ටෙන්ට් එක ලෝකේ කිසිම මෙන්ටර්ෂිප් එකක ඔයාලට ලබා ගන්න බෑ. කියන්නේ ලංකාවේ කොහොමවත් නැහැ ලෝකේ කිසිම මෙන්ටර්ෂිප් එකක මේ කන්ටෙන්ට් එක ඔයාලට ලබා ගන්න බෑ. මේක අපි ගොඩක් ඩීප් තියරි එකක් කතා කරන. ඒ කියන්නේ මේකේ කියන්නේ මේ එලියට් වීව් තියරි එකේ තියෙන සයන්ස් පාර්ට් එක බව අපි කතා කරනවා. කියන්නේ ගෝල්ඩන් රේෂියෝ, ෆිබොනාකි සීක්වන්ස් රයිට් ඔය හැමදේම කතා කරනවා. ඒ වගේම ෆිබොනාකි ටයිම් රේෂියෝස් ඒ කියන්නේ කට්ටිය ටයිම් කැල්කියුලේෂන් කියලා කියන්නේ ඒ දේවල් කතා කරනවා. රයිට් මේ හැමදේම කතා කරන කියන්නේ ගොඩක් ඩීප් ගිහලා කතා කරන තියරියක්. ඒ කියන්නේ මේ හැමදේම අපි
තියරිටිකලි කතා කරන්නේ මාස 3ක් අපි තියරි කතා කරනවා. ඊට පස්සේ ලයිෆ් ටයිම් වල ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. ඒ වගේම ඔයාලා Discord එකේ සහ Telegram අපේ කමියුනිටි ගෲප්ස් වල ඇඩ් කරන. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ඉඳන් ඔක තිබ්බා. ඒත් ඔක මම වීඩියෝස් වල කියලා නැහැ කලින්. ඒ වුණාට අපි කලින් ඉඳන් ඔක තිබ්බා. يعني සමහරක් කට්ටිය අහන්න නිසා මම දැන් කිව්වාලට. ඒත් ඔයාලා ජොයින් වෙන්න කැමති නම් දැම්ම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාව අනිවාර්යයෙන් මිස් කරගන්න එපා. මොකද හේතුව මේ ඔෆර් එක ආයේ ඔයාලට අවුරුද්දකින් තමයි හම්බෙන්නේ. ඒ වගේම රෙජිස්ටර් වෙන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනේ දැම්ම මේ WhatsApp නම්බරට මෙසේජ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න. රයිට් අපි දැන් ඇනලයිස් එකට යන්. හරි. මම කලින් කිව්වා වගේ මේ සිනාරියෝ වල මාකට් එක යන්න තියෙන්නේ ෆ්ලැට් එකේ වේව් B එකට හෝ 66 එකේ වේව් X එක කම්ප්ලීට් කරන්න තමයි යන්න තියෙන්නේ. හරි. මම දැන් මගේ අනිත් සිනාරියෝ එකට යන්න. රයිට්. ඒක තමයි මම මෙතන තියෙන සිම්පල් 6 එක එක රයිට්. 1 2 3 4 5 විදියට ඉම්පල්ස් වේව් එකකින් වේව් A කම්ප්ලීට් කරලා ඊට පස්සේ මෙතන වරන් තියෙනවා රනින් ෆ්ලැට් එකක් ABC විදියට මම මෙතන වේව් C එකේ එන්ඩින් ඩයග්‍රෑම් එක කරන් තියෙන්නේ. ඒ කම්ප්ලීට් කරලා අපි දන්නවා වේව් C එක යන්න ඕනේ. වේව් C එකට අපිට ගන්න පුළුවන් ඉම්පල්ස් එකක් ගොඩායි ගන්නලා. මෙතන හදලා තියෙන ඉම්පල්ස් එකක් නිසා මෙතන ඉම්පල්ස් එකක් දාගෙන තියෙනවා. වේව් 1 එකේ ලීඩ් ඩයග්‍රෑම් සහ 2 එකේ ෆ්ලැට් එකක්. ඊට පස්සේ වේව් 3 එක කම්ප්ලීට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා මෙතන වේව් 4 එකක් හැදෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා හැමෝම වේව් 4 එකක් හැදෙනවා කියන්නේ මාකට් එකේ රේන්ජ් එකක් හැදෙන. ඒ කියන්නේ මාකට් එක සයිඩ් වේ තමයි යන්නේ. ඊට වල පේනවා මාකට් එක සයිඩ් වෙනවා. ඒත් බැරි වෙලාවත් මේක මෙතන රේන්ජ් එකක් හැදුවොත් වේව් 4 එක කම්ප්ලීට් කළා මාකට් එක මේ විදිහට වේව් 5 එකකට ඩ්‍රොප් වීමේ හැකියාවක් තියෙනවා. ඒකත් මේ ටයිම් සෝන් එක ඇතුලේ වේව් 5 එක කම්ප්ලීට් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ලෙවල්ස් ටික වොච් කරන් ඉන්නේ කියන්නේ 0.08 ලෙවල් එක සහ 0.04 කියන සෝන් එක වොච් කරන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ වේව් 5 එකේදී සබ් ව්‍යූස් කවුන්ට් කරලා හරිම ලෙවල්ස් ටික වොච් කරන් ඉන්න. මම අනිවාර්යෙන් ඉස්සරහට ටෙලිග්‍රෑම් channel එක අප්ඩේට් එකක් දාන්නම්. ඒක නිසා අපි ටෙලිග්‍රෑම් channel එක join ලා ඉන්න. link එක තියෙනවා description එකේ. right මේ සිනාරියෝ වොච් කරන් ඉන්න. ඒ කියන්නේ වේව් C එකේ 1 2 3 4 එක කම්ප්ලීට් කරලා 5 එක කම්ප්ලීට් කරලා මාකට් එක වැටෙන්න තියෙනවා. බැරි වෙලාවත් මේ වේව් 5 එක කම්ප්ලීට් කරොත් මේ ලෙවල්ස් වලින් මාකට් එක මේ වගේ අප් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වේව් 3 එක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන නිසා මේ වේව් 5 එක ට්‍රන්කේට් වීමේ හැකියාවකුත් තියෙන. ඒ කියන්නේ ඒකට අඩු ප්‍රොබබිලිටි එකක් තියෙන. උනට ඒකත් වොච් කරන් ඉන්න. ඒක ඔයාලා මෙතන වේව් 5 එකේ හැදෙන සබ් ව්‍යූස් බලලා ඔයාලට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරියට. මම දැන් සිනාරියෝස් දෙකක් කතා කරා. ඔය දෙකේම තියෙන මාකට් එක අප් වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන වේව් 4 එක කම්ප්ලීට් කරලා වේව් 5 එකට මාකට් එක ඩ්‍රොප් වෙලා ඊට පස්සේ මාකට් එක අප් වෙන්න. අනිත් සිනාරියෝ එකේ තියෙන මාකට් එක මෙතනින්ම මේ වගේ අප් වෙන්න. දැන් ඔයාලට ප්‍රශ්න කරේ මොන සිනාරියෝ එක මාකට් එක වැඩ කරයිද කියන එක. රයිට් මම කලින් කිව්වා වගේ තව ටික කාලයක් මේ රේන්ජ් එක හැදුවොත් මේ රේන්ජ් එක හැදුවොත් මේක වේව් 4 එකක් වෙලා වේව් 5 එකට මාකට් එක ඩ්‍රොප් වීමේ හැකියාවක් තියෙනවා. නැත්තම් මාකට් එක එතන 0.02 කියන ලෙවල් එක බ්‍රේක් කරොත් ඒ කියන්නේ ප්‍රයිස් එක මෙහෙම මේ ලෙවල් එක බ්‍රේක් කරොත් අපි කලින් කතා කරපු ෆ්ලැට් සිනාරියෝ එක වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට් ඔය කන්ෆර්මේෂන්ස් දෙකෙන් ඔයාලට පුළුවන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඒ කියන්නේ බැරි වෙලාව රේන්ජ් එකක් හදලා මාකට් එක මේක රේන්ජ් එකක් හැදුවොත් මාකට් එක මේක ඩ්‍රොප් වෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රයිස් එක මේ ලෙවල් එක බ්‍රේක් කරොත් ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ 0.26 කියන ලෙවල් එක බ්‍රේක් කරොත් මාකට් එක මෙතනින් කන්ටිනියු වීමේ හැකියාවක් තියෙනවා. බැරි වෙලාවත් කෙලින් මේ ලෙවල් එක බ්‍රේක් කරොත් ප්‍රයිස් එක වැඩ කරන්නේ මේ සිනාරියෝ එක කියන්නේ මෙතන ෆ්ලැට් එකේ වේව් C එක තමයි වැඩ කරන්නේ. ඒ වගේම ප්‍රයිස් එක තව පාට ඩ්‍රොප් වෙලා එතනින් අප් වුණොත් මේ සිම්පල් 6 එක තමයි වැඩ කරන්නේ. රයිට් මම යන්න පුළුවන් ටාගට්ස් ගැන කිව්වොත් එතන ෆ්ලැට් එකේ වේව් 100 එක ගියොත් ඒ කියන්නේ මේ පාර බුල් රන් එකේ ෆ්ලැට් එකේ වේව් 100 එක ගියොත් සාමාන්‍ය අපිට ලොකු ටාගට් එකක් ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ එක්කෝ මේ ටාගට් සෝන් එකට එන්න පුළුවන් නැත්නම් මේ ටාගට් සෝන් එකට එන්න පුළුවන්. ඔය ලෙවල්ස් හැරෙන්න මාකට් එකේ වෙන ලෙවල්ස් වලට යෑමේ හැකියාවක් නැහැ. රයිට් ඒ කියන්නේ සාමාන්‍ය 300ක් සහ 100ට 1000ක විතර ගේන්නක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ ඇනිස් සිනාරියෝ එක රයිට් ඒ කියන්නේ තව පාර මාකට් ඩ්‍රොප් වෙලා මෙතනින් අප් වුණොත් එහෙම මේකේ ලොකු හයි ටාගට්ස් වල යෑමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විතර කරෙක්ෂන් එකක් අපිට ඉවරයි කියලා ගන්න පුළුවන්. ඒ කරලා මාකට් එක මෙතනින් කන්ටිනියු වීමේ හැකියාවක් තියෙන්නේ. ඒ කියන්නේ හයර් ටාගට්ස් වලටම යෑමේ හැකියාවක් තියෙනවා. කියන්නේ මෙතන කරෙක්ටිව් ස්ට්‍රක්චර් එක ඇදුවේ නැත්නම් කියන්නේ කරෙක්ෂන් එක රේන්ජ් එක ඇදුවේ නැත්නම් ඒ කියන්නේ මේක W එක කියලා X එක රේන්ජ් එක ඇදුවේ නැත්නම් මාකට් එක මෙතනින් මෙහෙම කන්ටිනියු සාමාන්‍යයෙන් ඒ වලට ලොකු දුරක් යන්න තියෙනවා. කියන්නේ ලොකු ටාගට්ස් යන ඉතින් මම ඉස්සරහදී අනිවාර්යයෙන් ඒ ටාගට්ස් අප්ඩේට් කරන්නම්. කියන මාකට් එකේ මේ සිනාරියෝ වැඩ කරොත් මාකට් එකේ ලොකු හයර් ටාගට්ස් වලට යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ view C එක වැඩ කරොත් මාකට් එකේ ඒ වලට ලොකු දුරක් යන්න නැහැ. ඒ වගේම මාකට් එක එතනින් අප් වෙලා ආයෙ පාරක් මාකට් එක ඩ්‍රොප් වෙන තමයි හැකියාව තියෙන්නේ. කියන්නේ මේ සිනාරියෝ එක බැලුවත් වැඩ කරොත් කියන්නේ ෆ්ලැට් සිනාරියෝ එක වැඩ කරොත් ABC විදිහට ඊට පස්සේ මාකට් එක මේ විදිහට ආයෙ ඩ්‍රොප් වෙන තමයි තියෙන්නේ. ඔය දෙක වොච් කරන් ඉන්න ඔයාලා කියන ඔයාලා ස්පොට් එකේ SEI එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒ ගැන අයිඩියා එක තියන් ඉන්න. රයිට් ඒ වගේම මම ඉස්සරහට තව ඕල් කොයින්ස් ගැන වීඩියෝස් කරනවා. ඒ නිසා ඒ ගැනත් ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන. ඒ කියන්නේ ඔයාලගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා. ඒ වගේම මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. So guys වීඩියෝ මම ඉතින් එන්ඩ් කරනවා. Thank you for watching.